ගස් සමග කතා කිරීමේ හැකියාව තියෙන ඇප් එකක් අපි හඳුන්වලා දීලා තියෙනවා. ඉතින් ඒකෙදී මේ ගස් සමග මිනිසාගේ සම්බන්ධතාවය ගොඩක් සමීප කරන්න පුළුවන් වෙනවා නම් මෙන්න මේ වගේ. In Sri Lanka, it is called Nuga. It is also known as Bargat India. ස්කෑන් කරලා ඔහුට පුළුවන් අපි විසින් AI වලින් නිර්මාණය කරලා තියෙන චෙෆ් එක කතා කරලා මේ කෑම එක හැදෙන්නේ කොහොමද? මේකට Tamanට ඇලර්ජික් කෑම වැටෙනවා තියෙනවද? මේ ඔක්කොම දැනගෙන ඔහුට අවසානයේ ඕඩර් එක දාන්න විතරයි තියෙන්නේ. අයිබෝන් ඔබ සියලුම දෙනාට. ඉතින් අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ අපේම නිර්මාණයක් පිළිබඳව. ඉතින් ඔබ හිතන්න ඔබට ගහක් එක්ක කතා කරන්න පුළුවන් වෙනවා නම් මෙන්න මේ වගේ. In Sri Lanka, it is called Nuga. It is also known as Bargat India, Bagach Bangladesh, and Barang in Indonesia. ඒ වගේම සංචාරක ස්ථානයක් පිළිබඳව ඔබට බෝඩ් එකකින් කියවලා විස්තර ගන්නවට වඩා එම ස්ථානයේ තියෙන විස්තරය තවත් කෙනෙකුත් සමග සාකච්ඡා කරලා ගන්න පුළුවන් නම් කොච්චර වටිනවද? ඉතින් එවැනි නිර්මාණයක් මමත් මගේ මිත්‍රයා බාසුරත් එකතු වෙලා නිර්මාණය කළා. ඉතින් ඔබ දන්නවා මම මදුශංක බණ්ඩාර, මගේ මිතුරා බාසුර විජේසුන්දර. ඉතින් අපි ලංකාවේ මම හිතන ලෝකෙම දැනට මෙවැනි නිර්මාණයක් මා දැනුවත් නැහැ. එවැනි නිර්මාණයක් තියෙනවා නම් ඔබ අපිව දැනුවත් කරන්න. ඉතින් මෙන්න මේ නිර්මාණය කරවුවා. ඉතින් පහුගිය දවස්වල පුවත්පත්වල ඒ වගේම රූපවාහිනී මාධ්‍ය වලත් මෙන්න මේ ප්‍රවෘත්ති විකාශනය වුණා. ඉතින් අපි ඔබෙන් ඉල්ලන්නේ මෙන්න මේ වීඩියෝ එක ෂෙයා කරලා මේ ක්‍රමය තවත් ලංකාවට හඳුන්වා දෙන්න. මොකද මේක රාජ්‍ය ආයතන වලට යොදා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේක භාවිතා කරන්න පුළුවන් උද්භිත උද්‍යාන වලට. ඒ වගේම බිස්නස් කාඩ් වලට, ඒ කියන්නේ ව්‍යාපාර කරන අයට බිස්නස් කාඩ් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. වගේ දේවල් කරන්න පුළුවන්. මේ වීඩියෝ එක බලන්න, ඒ වගේම ෂෙයා කරන්න, මේකට යම්කිසි කමෙන්ට් එකක් අනිවාර්යයෙන්ම සඳහන් කරන්න කියලා ඔබ සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා. ලෝකයටම එකයි රටක් ගැන ලෝකයක් ගැන කතා කරන QR කේතයක්. ඉතින් මේ වාර්තාවෙන් ගෙනෙන්නේ දැන් අජීවී වස්තු සමග කතා බහ කරන්නට අපිට හැකියාවක් නැහැ. හැබැයි අජීවී වස්තු එහෙම නැත්නම් අපිට ගහක් එක කතා කරන්න පුළුවන් නම් ඒ යොමු කරන්නේ හරි අපූරු විශේෂාංග ලිපියක් දිවයිනේ මේ ඇතුළු පිටුවේ අපිට දකින්නට ලැබුණා. ඒ තමයි මාතලෙන් ලෝකයටම එකයි. රටක් ගැන ලෝකයක් කතා කරන QR කේතයක් පිළිබඳවයි දක්වා තිබෙන්නේ. විශේෂයෙන්ම මාතලේ මදුසංක බණ්ඩාර සහ බාසුර විජේසුන්දර තරුණයන් දෙදෙනා නිර්මාණය කර ඇති ලෝකයටම එකයි මට්ටමේ QR කේතය පිළිබඳව මම මදුශංක බණ්ඩාර. මම මේ සංචාරකයන්ට නිවැරදි තොරතුරු ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ යම් ස්ථානයක් නරඹන්න ගියාට පස්සේ, ඒ වගේම යම් කිසි ස්ථානයක් ගියාට පස්සේ ඔහුට නිවැරදි තොරතුරු ලබා ගැනීමේ ගැටලුවක් තියෙනවා. සමහර වෙලාවට එතන භාෂාවේ ගැටලුවක් තියෙනවා. සමහර වෙලාවට ගොඩක් වෙලාවට අපි දැක්කේ භාෂාවේ ගැටලුව තමයි. ඉතින් මේකට අපි පිළියමක් හොයව ඉන්නකොට මාත් මගේ මිතුරා බාසුරත් එක්ක අපි කතා කරාට පස්සේ අපිට අදහසක් ආවා දැනට ලෝකේ ඉතාමත් වේගෙන් ප්‍රචලිත වෙන දෙයක් තමයි මේ AI තාක්ෂණය. ඉතින් අපිට පුළුවන් මේ සංචාරය කරන ස්ථානවල වල මෙන්න මේ QR කේතයක් කරා මේ AI තාක්ෂණය උපයෝගී කරලා මේ ස්ථානය පිළිබඳව ඔහුට තමන්ගේ භාෂාවෙන්ම කතා කරලා තොරතුරු ලබා ගැනීමේ හැකියාව වැඩි දියුණු කරන්න කියලා. ඉතින් අපි එදා ඒ සාකච්ඡා කරපු එකේ ප්‍රතිඵලයක් තමයි අපි මේ වෙනකොට අපි නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් අපිට තව මේක තවත් දුරටත් වැඩි දියුණු කරන්න පුළුවන්. ඉතින් මේක අපි දැනට මේක අපි කරලා තියෙන්නේ සරලව ඉතාමත් තමන්ට සංචාරකයන් දේශීය විදේශීය සංචාරකයන්ට භාවිතා කරන්න පුළුවන් විදිහට. ඉතින් මේ වෙනකොටත් අපි මේකට භාෂාවන් කිහිපයක්ම එකතු කරලා තියෙනවා. ඉතින් තමන්ට ඕනෑම සංචාරක ස්ථානයකට ගිහිල්ලා මේ QR ස්කෑන් තියෙන බෝඩ් එකක් ළඟට ගිහිල්ලා තමන්ගේ ජංගම දුරකථනය හරහා ස්කෑන් කරලා ඒ ස්ථානයේ පිළිබඳව ඔහුට ඕනෑම ප්‍රශ්නයක් ඇහුවොත් එහෙම තමන්ගේ භාෂාවෙන් තොරතුරු ලබා ගැනීමේ හැකියාව අපි වර්ධනය කරලා තියෙනවා. ඉතින් අපි මේක තව දුරටත් අපිට මේක වැඩි දියුණු කරගන්න පුළුවන්. අපිට රාජ්‍ය මැදිහත් වෙලා අපිට මේකට උදව් කරනවා නම් මේකට අපිට පුළුවන් තව AI වලින්ම රොබෝ කෙනෙක් හදන්න. එතකොට ගැහැණු කෙනෙක්ගේ කටහඬක්, පිරිමි කෙනෙක්ගේ කටහඬක්, ඕනෑම කටහඬක් ඒ වගේම නිකම් ගොඩක් හිතවත් වෙන ආකාරයට මේ තව දුරටත් වැඩි දියුණු කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් අපි රජයට යෝජනා කරනවා අපිට මේකට උදව් කරොත් එහෙම අපිට මේක වැඩි දියුණු කරලා සංචාරකයන්ට වඩා නිවැරදි තොරතුරු, ඒ වගේම අපේ දේශීය විදේශීය සියලුම සංචාරකයන්ට ඉතාමත් හොඳ තොරතුරක් ලබා ගැනීමේ හැකියාවක් මේ සඳහා උදා වෙනවා. ඒ වගේම තමයි අපි ඊට අමතරව තවත් දෙයක් එකතු කරලා තියෙනවා. අපි යෝජනා කරනවා අපි ගොඩක් වෙලාවට දැකලා තියෙනවා මේ ආයතනවල ප්‍රධානීන්, ඒ වගේම ආයතන
ගොඩක් වෙලාවට කාර්යබහුලයි. ඉතින් අපි මේකෙදි මේ QR කේතයක් උපයෝගී කරගෙන අපි හදලා තියෙනවා ආයතනය සඳහා AI බිස්නස් කාඩ් එකක් අපි නිර්මාණය කරලා තියෙනවා, කාඩ් පතක් නිර්මාණය කරලා තියෙනවා. මේ හරහා අපි ඇත්තටම කරලා තියෙන්නේ ඔහුට උදව් කරන්න. ලේකම්වරෙක් වගේ තමයි. කියන්නේ AI ලේකම්වරෙක් තමයි අපි මෙතන නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මේ කේතේ තමන්ගේ විසිටින් කාඩ් එකේ තියෙන කේතේ ස්කෑන් කරලා යම්කිසි ආයතනික සේවාවන් සියල්ලම ඔහුට කතා කරනවා වගේ කතා කරලා විස්තර ලබා ගන්න පුළුවන්. ඉතින් අන්තිමට තමයි මොනවද විසඳා ගැනීමේ නොහැකි ගැටලුවක් තිබ්බොත් විතරයි ඒ ප්‍රධානියට ඒ ගැටලුව යොමු වෙන්නේ. ඉතින් මේ වගේ තාක්ෂණයක් අපි කරලා තිනවා. මේක විවිධ හෝටල් ශාස්ත්‍රයට ඒ වගේම තමයි අපි යෝජනා කරන තව දෙයක් තමයි මේ උද්භිද උද්‍යාන රාශියක් ලංකාවේ තියෙනවා. ඉතින් මේ ගස් ගොඩක් මිනිස්සු දැක්කට මේ ගස් වල තියෙන වටිනාකම ගොඩක් වෙලාවට දැකලා නැහැ. ඉතින් අපි මේකෙදි තොරතුරක් ස්කෑන් කරලා ගන්නත් පුළුවන් විදිහටත් ඒ වගේම මේ ගහත් එක්ක කතා කරන්න පුළුවන් විදිහ ආකාරයකටත් අපි නිර්මාණය කරලා තියෙනවා. ඉතින් අපිට මේකට රජයේ මැදිහත් වෙලා යම්කිසි උද්‍යානයක් දෙනවා නම් අපිට උදව් කරනවා නම් අපි සූදානම් ලෝකේ මම හිතන්නේ තාම වෙනකන් කොහෙවත් නිර්මාණය කරලා නැහැ ඩිජිටල් මේ වගේ උද්‍යානයක්. ගස් එක්ක කතා කරන්න පුළුවන් උද්‍යානයක්. ඉතින් අපිට පුළුවන් මේක ලංකාවෙම නිර්මාණය කරන්න. අපිට රජයේ මැදිහත් වෙලා හරි ආයතනයක් මැදිහත් වෙලා හරි අපිට උදව් කරනවා නම් අපි සූදානම් ඒ නිර්මාණය ලංකාවේ සිදු කරන්න. මේ නගර සභාව මේ QR එක ස්කෑන් කරාට පස්සේ මෙන්න මේ වගේ පිටුවක් තමයි ඕපන් වෙන්නේ. මේක ඉංග්‍රීසියෙන් දෙමළෙන් සිංහලෙන් මේ වගේ දෙයක් සටහන් වෙනවා. මේක ඕන විදිහට අපිට වෙනස් කිරීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ අපි මේක chat එකට ගියාට පස්සේ දැන් මේක දැනට මම chat කරලා තියෙනවා. ඒ නිසායි මේක ගැටලුව. ඉතින් මේක ඇතුලේ ඕනෑම ප්‍රශ්නයක් නගර සභාවට අදාළ ප්‍රශ්නයක් තවමත් අපිට මේක තොරතුරු ලැබෙන්න තියෙනවා. අපිට මේ දීලා තියෙන ගැටලුව අපි ඉල්ලමු. දැන් ඔන්න ඔය විදිහට තමයි එන්නේ. අපිට ලැබෙන්නේ iPhone කියලා වැටෙනවා. ඊට පස්සේ ඉතින් අපි ගැටලුවක් මොන හරි දෙයක් යොමු කරාට පස්සේ මගේ නම බාසර විජේසුන්දර. මම අවුරුදු 10ක් පමණ රාජ්‍ය සේවයේ තොරතුරු තාක්ෂණ සේවයේ සම්බන්ධ වෙලා ඉඳලා කොරෝනා අවසන් වෙනවත් එක්කම එයින් අයින් වෙලා අපේම කියලා වැඩසටහන් කීපයක් කරන්න යොමු වුණා. ඒ අතර මගේ මිත්‍රයා මදුසංකය එකතු වෙලා මේ සංචාරක ශාස්ත්‍රයට යමක් කරන්න උත්සාහ කරලා අපි ව්‍යාපෘති කිහිපයක් ඉදිරිපත් කරා රජයට සහ පෞද්ගලික ආයතන වලට. ඉන් එකක් තමයි මේ සංචාරක ස්ථානවල QR කේතයක් ස්ථාපිත කරලා එතකොට සංචාරකයට හැකියාව ලැබෙනවා එම ස්ථානයත් සමග කතා බහ කරන්න. ඉතින් QR කේතය මීට අවුරුදු ගානකට පෙර සිට ලෝකේ පාවිච්චි වුණාට ලංකාවේ මේ විදිහට කාර්යක්ෂමව මේක යොදවන්න මීට පෙර ව්‍යාපෘතියක් තිබිලා නැහැ. ඉතින් මේ සරල QR කේතයේ ඔස්සේ අපි සංකීර්ණ වැඩසටහනක් යෝජනා කරලා තියෙනවා. ඉතින් AI තාක්ෂණය හරහා එම ස්ථානීය පිළිබඳව සියලුම තොරතුරු සංචාරකයන්ට ලබා ගන්න ඔවුන්ගේ භාෂාවෙන් ලබා ගැනීමට හැකියාව තියෙනවා. ඒත් එක්කම සංචාර ශාස්ත්‍රයෙන් එළියට ගියොත් එහෙම අපි යෝජනා කරලා තියෙනවා මේ ගස් සමග කතා කිරීමේ හැකියාව තියෙන ඇප් එකක් අපි හඳුන්වලා දීලා තියෙනවා. ඉතින් ඒකෙදී මේ ගස් සමග මිනිසාගේ සම්බන්ධතාවය ගොඩක් සමීප කරන්න. ඒ කියන්නේ ගහක් එක්ක සජීවීව කතා කරනකොට ඒ ගහට පණ තියෙනවා කියන කාරණේ. ඒතර මේ ගස්වැල් සතාසීපව ආරක්ෂා කර ගැනීමේ අපේ මානසිකත්වයක් දියුණු වෙනවා. අපි පරිසරය ආරක්ෂා කරන්නත් යොමු වෙනවා. ඉතින් ගහක් එක්ක කතා කරලා විද්‍යාත්මක නාමයේ ඉඳලා ඒ ගහේ ප්‍රයෝජනත් එක්ක ඒ ගහත් එක්ක සජීවීව කතා කරන්න අපිට අවස්ථාව මේ ඇප් එක හරහා අපි ලබා දීලා තියෙනවා. ඒකෙදිත් භාෂා කීපයකින්ම ගහත් සමග කතා කරන්න පුළුවන්කම තියෙනවා. ඒත් එක්කම සංචාරක ශාස්ත්‍රයටත් අදාළ වෙන මේ හෝටල් ශාස්ත්‍රයට අපි යෝජනා කරලා තියෙනවා QR කේතයක්. ඒකෙදී ඇත්තටම අපි දන්නවා සංචාරකයෙක් හොය හෝටලෙට යන කෙනාට චෙක් සමග කතා කිරීමේ අවස්ථාවක් නැහැ. නමුත් මේ සේවා අඩු වෙලා QR කේතයක් ස්කෑන් කරලා ඔහුට පුළුවන් අපි විසින් AI වලින් නිර්මාණය කරලා තියෙන චෙෆ් එක කතා කරලා මේ කෑම එක හැදෙන්නේ කොහොමද? මේකට Tamanට ඇලර්ජික් කෑම වැටෙනවා තියෙනවද? මේ ඔක්කොම දැනගෙන ඔහුට අවසානයේ ඕඩර් එක දාන්න විතරයි තියෙන්නේ. ඒ වගේම ඒ හෝටලේ තියෙන සේවාවන් සම්බන්ධව ස්විමින් පූල් එක වෙන්න පුළුවන්, ස්පා එක වෙන්න පුළුවන්. මේ සේවාවන් පිළිබඳ සියලු විස්තර දැනගෙන ඊටාම හෝටලේ ඊටාම කාර්යක්ෂම සේවයක් සපයන්න මේ QR කේතේ හරහා හැකියාව ලැබෙනවා.